ආයිබෝවන් දැන් ආයේ මේ ගැටදුලේ අලි අගල මම කියන ඒගොල්ලන් කියන උමම් මාර්ගය ගැන ආයෙ කතා වෙන්න පටන් අරන්නේ පහුගිය කාලේ හැංගිලා ඉඳලා එතකොට අලි ගැන කතා කරේ නෑ දේශපාලන ගැන කතා කරලා දැන් ආයෙ පටන් අරන් තියෙනවනේ ඒ කියන්නේ නිමෙන්න ඇරියා දැන් නිමිල දැන් ආණ්ඩුවක් සද්ද නෑ ඒ ගැන විමර්ශන කරන්න කිව්වා කරෙත් නෑ දැන් අපි අහනවා බඳුනුකුණු වරදිදා කියපු කෝටි ගානකෝ කාටද ගියේ ඉන්දියානු සමාගමකින් මේ කරා කියන්නේ. එතකොට ඒ කෝටි ගාන කාටද ගියේ? අපි කෑ ගහලා තමයි අඩුම තරේ අලියට යන්න එන්න යම් කිසි මට්ටමකට පාර හැදුවේ. ඒ මිනිස්සුන්ටත් ආර් කන්ස්ට්‍රක්ෂන් වලට ගෙවල නැහැ කියලා ආරංචියක් තියෙනවා හරියට දන්නේ නැහැ. තින්නේ ගෙවන්න නැතුව ඇති. එතකොට දැන් මේගොල්ලන්ගේ යෝජනාව තියෙන්නේ අර අලිය අගලස්සෙන් යවන්න. ඕකෙන් හරකෙක්වත් යන්නේ නැහැ. ඔය හරක් ටිකට තමයි ඕක ඇතුලේ යන්න වෙන්නේ. ලංකාවේ 100ට වේගෙන් ගිහිල්ලා රට සංවර්ධනය වෙලා නැහැනේ. එහෙනම් අනුරාධපුරයට වවුනියාවට 100ට යන්න ඕනේ නැහැ. ඔය මීටර් 500 හිමින් ගියා කියලා ලංකාවට එන ඩොලර් ප්‍රමාණය ඉතුරු වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය දෙපැත්ත ඔතනින් ගියත් ඊළඟට අනිත් පාරෙන් මාරු වෙන්න ඉපියාලි. ඒ අලි නිදහසේ මාරු වෙන්න තියෙනවා. ඔය අලි බෝක්කු හදලා තියෙන්නේ අගල හදලා තියෙන්නේ අලි මාරුන තැනින් නෙමෙයි. ඊට මීටර ගණක් එහේ. එතකොට ඒකෙන් යන්නේ නැහැ කොහොමද? මේගොල්ලෝ උත්සාහ කරා. ඔය මං හිතන්නේ ඔය YouTube කාරෝ අර මේ එකතු වෙලා පොඩි අලි පැටියෙක් හරි අර උමගෙන් එලවන try කරා. මේ පැත්තෙන් ගිහිල්ලා අටවල තිබ්බ කැමරාවත් පොළවේ ගහලා තමයි ගියේ. එතකොට මේ දරන්නේ බොරු උත්සාහයක්. ආයහපව් සමහරලාට කවුරු හරි එකතු වෙලා සාකච්ඡාවක් දාලා ඇති ප්‍රතිපාදන දෙන්න වැඩේ පටන් ගන්න. රේල් පාර දෙපාරක් ගැලෙව්වා. බඳුළුකුණුවලත් එක්ක එකතු වෙලා දේශපාලන උමනාවන් මත මෙතන සංදර්ශන දැම්මා. ඒ තුල අපි ඉල්ලුවා අමාත්‍යාංශ ලේකම්ගෙන් මේ සම්බන්ධව වාර්තා. ෆයිල් නැහැ. ෆයිල් නැතුව තමයි මේ විදිහට පටන් ගත්තේ. වනජීවි දෙපාර්තමේන්තුවේ සක්්‍යතා වාර්තාවක් නැහැ. පරිසර සක්්‍යතා වාර්තාවක් තියෙනවා. ඔය 1901 අටෝපු පාලමක් අස්සෙන් තව ඒකට තව මීටර 5ක් අරගෙන මීටර 10ක් නෑ මං හිතන්නේ උතන දැන් ඒකේ යකඩ බීම් ටිකක් බස්සලා මම වීඩියෝ එකක් දාලා ඇති කලින් කෝච්චිය යනවා හයි ස්පීඩ් උතන පාර දෙපැත්ත ඔයලා උතන දුම්රිය මාර්ගයට අයිති ඉඩම් ඒ වගේ කෙසෙල් වවලා තියෙනවා පොල් වවලා තියෙනවා ඔය පාලෙම මෙහාට ආපුවාම ආයේ ඒ කන්ද නගින්න කලින් අලි ටික ඔය ගමේ කෙසෙල් පොල් කන්න යනවා මෙච්චර කාලයක් අලි මරුනේ අලි පාලෙම හිටන් ඉඳලා නෙමෙයි පාරේ හිටන් ඉඳලා නෙමෙයි ඒ පැත්තට එලවලා. ඒ නිසා ගොන් වැඩ කරන්න එපා. හරියට දෙපැත්තට මේ බීම් ටික දාලා යන්න පාර හරියට හදලා දීලා සිස්ටම් එකක් දාන්න ඕන ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එකක් මේ රියදුරාට සහ දුම්රිය දෙපැත්තට යන්න දෙපැත්තේ අනිවාර්යයෙන්ම වනජීවි නිලධාරියෙක් දෙපැත්තට මාරු වෙනකොට කෝච්චියේ යන්න ඕන. වේගය අඩු වෙන්න ඕන. එහෙම නැතුව මේ අලි ටික පරිස්සම් ගන්න බෑ. ඔය අහපුව ඇහැරිලා දඟලන්නේ අයෙත් කොහෙද කොනක් අල්ලගෙන. ඒ හින්දා විරුද්ධ වුණා කියලා මම දැක්ක වෙන මිනිස්සෙක් අල්ලන් දඟලනවා. මිනිස්සු ඉන්නේ සිද්ධියේ. නමුත් විරුද්ධනේ අපි. විරුද්ධනේ හේතුව තමයි බොරු වැඩ කළා. බේර ගන්න ක්‍රමයක් තියෙනවා. දුමුද අපි පාලම හැදුවා. අපිට කරන්න දෙයක් නැහැ. වන ජීවියක මේකෙන් අලි යව්වේ නැතුණා. එහෙම කියන්න හදන්නේ. ඊළඟට අලි 200ක් මාරු වෙන තැන ඔය ඊළඟ ලොකු ව්‍යසනය උතන වෙන්නේ. අපි ගල්වලට ව්‍යසනය වෙන්නකොට ඊට කලින් ගිහිල්ලා මාසෙකට කලින් ජනවාරි 2 වෙනිදා ගිහිල්ලා සාමාන්‍යධිකාරියට කිව්වා මේ වේගය අඩු කරන්න දුම්රිය දුරට කියන්න කියලා. ඒ කියපු වගේ උත්තර එදා අපි මා සාකච්ඡාවක් තියලා කිව්වා. ඒකේ ප්‍රතිඵල තමයි අලි 9 දෙනෙක් 8 දෙනෙක් මැරුණේ. ලෝකෙම විවේචනය කරද්දී අපේ උන් තාමත් ඒක අගය කරනවා. ඒක කරන්න දෙයක් නැහැ අලි වේගය යනවා කියලා. අපි දැන් අපි ඉල්ලීම් ප්‍රතිඵලයක් විදියට යම්කිසි විනාශ වීම යෝජනා 8ක් 9ක් දීලා තියෙනවා. එකෙන් යම්කිසි කොටසක් කරලා තියෙනවා. අපි ඊට ටිකක් ෆලෝ කරනවා. මේ නිින්දේ නැගිට්ටා වගේ දැන් ආයෙ පටන් ගන්නවා. එක එක්කෙනාට දෙනවා ව්‍යාපෘති. ඔයා කරන්නේ මේක, මෙයා කරන්නේ මේක කියලා අන්නුන් දෙනවා. ඒකේ එකක් කතා කරන්න නැති කවුරු හරි රවුමකින් කතා කරලා මේ සැරේ ඉලෙක්ෂන් එකට සද්ද නැතුව ඉන්නම් කියන්නේ නැති කොන්ත්‍රාත් එක හම්බුණා. ඉතින් ඒ හින්දා ඔය YouTube වලට කියන්නේ ඔය තබ්බෝ ඔය අලියලෝන එක තියෙනවා. ඔය ගැන කෝ කතා කරනවා. ඒ වගේ නෑ. සද්දයක් නෑ. මේකකම ගිහිලා ව්‍යාපාරය ගැන කතා කරනවා.
ඔන්න ඕක තමයි මේ රටේ අලි මුදලාල්ලාගේ අත්ත තත්ත්වය.